තින් කඩන්නේ තින්. අම්මුයිද දන්නේ තම්බල අච්චාරුවක් දාන්න තමයි. කියන දේ අහන්න කියන්නේ. ජේනි කියන දේ අහන්න නැති වුණාම මම වෙනවා. Hi guys, welcome back to our YouTube channel චමෝ සඳු. හරි ඉතින් ඔන්න අද අපි ඩේ vlog එකක් අරගෙන ආවා. අද ඒ කියන්නේ මෙයාත් අද ඔෆ් මමත් ඉතින් අද සැලොන් එකට ගියේ නැහැ. ඉතින් අද බලමු අපි දවස් මොකද වෙන්නේ කියලා. දැන් මේ මෙයා තීන්ත ගන්න යන්නත් හදන්නේ මේ බිත්ති ඔක්කොම කපලා තියෙන්නේ. දැන් වැඩ ගොඩක් තියෙනවා කරගන්න. ඊට කලින් අපි වාහනේට තෙල් ටිකක් ගහගෙන බඩු වගේක් තියෙනවා. තව අපි පිටිපස්සේ කුස්සියේ හිතාගෙන ඉන්නවා චූටි ලිපක් බඳින්න. ඒකත් බඳින්න මේ බඩුයි ඔක්කොම දැන් අරගෙන අපි දැන් යනවා. කියන්නේ උදේම ගිහින් ඒ වැඩ ටික කරගෙන ඉන්න තමයි හදන්නේ. අපි බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. හායි යාළුවනි කොහොමද ඉතින් ඔන්න ඩේ vlog එකක් අරගෙන ආවා. ඉතින් උදේම අපි දෙන්න ගියේ තීන්ත ගන්න ගිහින් ගෙදර ආව ගමන් කරන්ට් එක ගියා. මං ඊට පස්සේ ටක් ගාලා උදේට කෑම හදලා අපි දෙන්න වැඩ පටන් ගන්න කලින් කාලා හිටියා. ඒ ගමන්ම මතක් වුණා ගෙදර මාළු ඒටි ඉවර නිසා ඒකත් අරගෙන එන්න ගියා. ඒ කියන්නේ මාළු ටිකකුත් අරන් එන්න ගියා. මොකද අපි සාමාන්‍යයෙන් සතියකට දෙකකට හරියන්න මාළු ගෙනල්ලා දාගන්නවා ෆ්‍රිජ් එකේ. අර එතකොට ඒක ගෙනලා තියාගත්තම ලේසි නිසා ගෙදර ඉන්න දවසේ මේ ඒ වැඩ ටික තමයි ඉස්සරහම කරලා ඉන්නේ. ගෙදර වැඩ පටන් ගත්තොත් ඉවරයක් වෙන්නේ නැති නිසා දෙන්න යන්න තියෙන ගමන බඩු ගේන්නේ තියෙන ඒවා ගෙනලා ඉවර කරගන්නවා ඉතින්. හරි ඊට පස්සේ අරයා වැඩ කරන ගමන් ওই උදේ නෙමෙයි ওই වීඩියෝ එක නම් හවස ගන්නේ මම ওই කැම ටික හැදුවා. යාට ටක් ගාලා උදව් වෙන්න ඕන නිසා මම ඔය 4ට 5ට වගේ ඇදී වේනස්සෙන් කැම ටික හදලා තිබ්බම දෙන්නක් එකතු වෙලා ඉතුරු වැඩ ටික ටක් ගාලා කරාට පස්සේ ලේසියිනේ. ඉතින් මේ 4ට විතර ඇදී ඔය තාම ඒ කියන්නේ උදේ කෑවේ දවල් වෙලා වගේ වෙලාවක් නෑ ගෙදර ඉන්න දවසට වැඩත් එක්ක කන්න. ඊට පස්සේ මෙයා හිමීට ওই තීන්ත ටික ගාගෙන යන ගමන් තියෙන්නේ. අපිට පුළුවන් විදිහට ඉතින් අපි ගාගත්තා. මොකද හිමීටින් ලකුවටම ඕනේ නැහැ. ඉතින් දැන් ටික ටික පටන් ගන්නවා. ඊට පස්සේ වහලේ හදන්න තියෙනවා. ඕම ඒ වැඩ ටිකත් කරගන්නවා. හරි ඊට පස්සේ ඉතින් දෙන්න එකතු වෙලා කෑවා. ඒ වෙලාවේ ලොකු බඩගින්න තිබ්බේ නැහැ. ඉතින් දවල්ට කෑවේ නැති නිසා දෙන්න එකතු වෙලා කාලා දැන් ඔය බිම හොදන ඔක්කොම තීන්ත ගාලා මෙයාගේ හැටි ඉතින් පිස්සු හැදිලා වගේ ඉන්නේ. ගෙදර ඉන්න දවසට ගෙදර වැඩ ටික කරගත්තම මේ ඇඟට පුදුම නිදහසක් තියෙන. නැත්තම් ඒක කරගන්නකම් ඉවසෙලක් නැහැ කියන එක නෙවෙයි තියෙන්නේ. මේ දවසට ඒ වැඩ ටික ඉවර කරාම එන ඔළුව නිදහස්. දැන් ඉතින් ගොඩක් අය හැන්දෑ වෙලා දැන් වැඩ ටික ඉවරයි අපේ. ඒ කියන්නේ අපි දෙන්න හිතාගෙන හිටියේ කෑල්ලෙන් කෑල්ල ගන්නවා කියලා. මොකද එකපාර දේ ගෙදරම ගන්න ගියොත් අපි දෙන්නගේ නිවාඩුවම ඉවරයි. ඊටත් ඒකේ ඔළුවට නිදහසක් නැහැ. දැන් ඉතින් ඉස්සරහා වටේ ඉවර වෙලා තමයි අපි හිතන් හිටියේ ගෙදර කෑල්ලෙන් කෑල්ල ගන්නවා කියලා. බබා බේ මේකට හේතු ගන්න එපා පිටියද. පොඩ්ඩක් දාන්න. ලෙස්සනවා නැද්ද? චුට්ටක් දාන්න බබා. පෙනේනවා ඒකටක් ගෝලෝ. චුට්ටක් දාන්න කියා ඒක කියන දේ ඇහුවේ නැතුව ගොඩාක් දාගෙන ගියා. අන්තිමට පෙන යායක් වුණා. කියන දේවල් අහන්න කියන්නේ ඒක තමයි. දැන් ඔය මාව අවුස තව දානවා එපා කියන්නේ තව දානවා. කියන දේ අහන්න කියන්නේ. ජේනි කියන දේ අහන්න නැති වුණාම මම වෙනවා. මොකද දරුව ඒ හොඳ සබන් මගෙන් අහගන්න තු ඉන්න පොන්නක ඇයි ලෙස්සන්නේ ඉන්නකො චුට්ටක් දාන්න කියද්දි ඇහුවේ නෑ. දැන් ඕකට මේ කැයි ටික ඉවරයි. තව මේකේ තව වටයක් ගහන් තියෙන වැස්ස නිසා නැවතු අර හිතව පස්සට වෙන්නත් තියෙනවා. එළිය වටේ තියෙනවා. ඉතින් ටික ටික පටන් ගන්න. මොකද නිවාඩු දවසට තමයි කරන්නේ. තමයි වොෂ් දාන්න යන්නේ. වෙලාව 5යි. හරි ඉතින් මම මේක ගත්තේ ඔයාලගේ ගොල්ලොත් මේ වගේද කියලා දැනගන්න. කියන්නේ වීඩියෝ එකක් බල කෑම එක දුන්නොත් ඒක කොහොම ඉවර වෙනකම්ම කනවද? හැබැයි වීඩියෝ එක නැවතුනත් කන්නේ.
ඒ කියන්නේ අනේ මන්ද එයා මාර විදිහට ඇබ්බැහි වෙලා ඉන්නේ. කියන්නේ ෆිල්ම් එකක් බලන ගමන් තමයි කන්නේ. එතකොට එයාට ඕන තරම් තව උරුකට බත් ගෙදලා දුන්නත් කාගෙන යනවා අන්න එහෙමයි. ඊට පස්සේ නෝමල් ඉද්දි කන්න බෑ. ඒක චුට්ටා නිකන් ගිරවෙක් වගේ කොටලා කනවා. ඔහොම ෆිල්ම් එකක් බලවල ඉතින් ඇති වෙන්නම කාලා දානවා ඒක. ඉතින් මේ තව ඔෆ් දවසක්. ඉතින් මං අද උදේම ඉව්වා. ඒක ගත්තේ නැහැ විදිහට අමතකුණා. පස්සෙම දැක්කේ දැන් වෙරළු ටිකක් කඩනවා අච්චාරුවක් දාන්න. අපේ ගහේ වෙරළු වැවිලි. ඉතින් රුෂේවනම් කඩන්න බෑ ඒවා වැටෙයි. මේ පල්ලෙහා ටිකක් කඩාගෙන ඉතරයි. මේ පොඩ අල්ල ගන්න බබා. තින් කඩන්නේ තින්. අම්මුයිද දන්නේ තම්බල අච්චාරුවක් දාන්න තමයි. සෝවාදී. අපි දෙන්න මාස පළතුරක් තමයි වෙරළු කියන්නේ. අපි ඒ ගෙදර ගද්දිම ඒ ඉඩම වෙරළු බත් පැලයක් පැල කරලා තිබ්බා. වෙරළු දැන් තාම කියන්නේ ඒ කාලේ නෙමෙයි තාම ওই ගැට පැහිලත් මදි චුට්ටා. ඉතින් වෙරළු හැදෙන කාලේට පුදුම සුවඳක් තියෙන හැරි ඉදිලා වැටෙනවනේ වෙරළු එහෙම. එතකොට සෑහෙන ඉතින් දෙනවා කට්ටියටත් එක්කයි අපිට කාලා එතකොට ඇති වෙන වෙලාවකුත් තියෙනවා වෙරළු. දැන් ওই පටන් ගන්න නිසා දැන් ආසයි ගැට පව අච්චාරු හදලා කන්න තමයි ආසාව තියෙන්නේ. ඉතින් ඔක්කොම කඩන්න එපා. බබා අනිත් පැත්ත. එදා නම් වීඩියෝ ගත්තේ නෑ. එදා තීන්ත ගෑව රෙහා පැත්තේ පිටිපස්ස ටික හැමදාම ඉතින් තීන්ත ගාන එක දාන්න බෑනේ. ඊට පස්සේ අපි ওই අයියලා ගෙදර යනවා එදා ගිහිල්ලා පිටපහෝදාවේ අයියලා ගෙදර. ඊට පස්සේ ඇවිල්ලා රැට සමුත් තමයි හැදුවේ කෑම. එයාට ඉතින් අද උයන්න කියලා එයා තමයි හැදුවේ. ඊට පස්සේ උදේ අපි ගියා සැලොන් එකට. සැලොන් එකට ගියාම ඉතින් මෙයා පොඩ්ඩක් අස්පස් කරන වැඩ කොහොමත් කරනවා. එයා ඒක ආසාවෙන් කරන දෙයක්. ඉතින් එළිය ග්ලාස් එක පීදුවා එයා. හරි ඉතින් ඊට පස්සේ දවසේ කියන්නේ එදාම හවස අපේ අම්මගේ බර්ත්ඩේ එක. ඉතින් අම්මට අද පුංචි සර්ප්‍රයිස් එකක් කරනවා. අපි අර කැලණිය යනවනේ හැමතිස් මේ අයියා එනවා. අම්මව සර්ප්‍රයිස් කරන්න කේක් එකකුයි ඒ ටික අරගෙන. ඉතින් අපි කටියටම කන්න සවානක් ගෙනාවා. බබල් එක බබා මේ පැත්තට. හරි ඉතින් ඔය බර්ත්ඩේ එක දවසේම රෑ තමයි ඔන්න ඉතින් අයියා ඇවිල්ලා ඔය මල් වෙඩිත් අරගෙන ඇවිත් තිබ්බා. ඉතින් අපි බලාගෙන ඉන්න අපේ බබු දෙන්න එක්කම මුකුත් කරන්න. යා බුරද්දේ අම්මලා එළියට එනවා මොකද කියලා බලන්න. අපි බැලුවේ කේක් එකත් අරගෙන ඔක්කොම ඇස්ටි කරලා එළියට එද්දි එක්ක අපන්නේ කොහෙද ඉතින් බාල බුර නිසා යාලා එළියට ආවා ඉතින්. බයික් එක අයියා කලබලයට බයික් එක ගාව තමයි අර මල් වෙඩිල්ල පත්තු කරන්නේ. ඒක වෙලාවද මන්ද 3 පාරක් විතර ගිනි කුර ගැහුවට ඒක පත්තු උනේම නැහැ. අයියාට ඒක ඉච්චර ගානක් ගියේ නේ එතන විසකුරුයි සිවිනමයි ඔක්කොම තියෙනවා. ඊට පස්සේ අපි කතා කරලා අපි කිව්වා ඒක බිමින් තියන්න කියලා. නැත්නම් එතන ඒක උඩට ගින්දර විසිකුණොත් බයික් එකම ඉවරයි. ඉතින් ගන්න දෙයක් නැහැ. මේ එළියට දියු. එළියට දියු අයියේ. ඊට පස්සේ අපි එක කියලා එළියෙන් තියාගත්තා. මොකද නැත්තම් එතන ප්‍රශ්නයක් වුණොත් නිසා අපේ බව්ව දෙන්න ඔක්කොටම වඩා හපන්. එයාලා ඉතින් කලබරේනේ. එයාලා බලනවා මොකද්ද මේ කලබලී කියලා. එයාලට තේරෙන්නේ නැහැ නේ මොකද්ද වෙන්න යන්නේ කියලා. එයාලා කොහොමද චුට්ටක් බයයි. අර පුපුරණේව නෑ ගින්දරනේ කියන්නේ මල් වෙඩිනේ තියෙන්නේ. ඒක නම් එහෙම අවුලක් නෑ ඉතින්. හරි ඉතින් ඔහොම තමයි අම්මට සර්ප්‍රයිස් එක දුන්නේ. වැඩේ කියන්නේ අම්මාස බටර් කේක් කන්න. ඉතින් අම්මා කෝ උදේ අපි එයා කොහොමද මම කේක් එකක් ගෙන නිසා මං කෝ අපි ඉන්නේ අපේ ගෙදරනේ අද රැට ඔයගොල්ලෝ ගෙදර ඉන්නවා මම අපේ ගෙදර ඉන්නවා. ඉතින් රැට කෑම හදන්න එපා කෑම ගේනවා කේක් එකක් එක කියලා. ඉතින් ඊයතර තමයි අයියා කතා කරලා කිව්වා කේක් ගන්න එපා යාලා එනවා. යාලා ඉදි කොහොමද ඉතින් 8 අමාරු වුණා. ඉතින් අපි කෑම ටික ගෙනාලා ඊට පස්සේ කෑවද යාට එන හැපි එකේ යාට හිතා ගන්න බෑ.
හරි ඉතින් මේකට මට එකතු කරන්න හිතුණා මේ සමුවත්ලා අම්මගේ බර්ත්ඩේ එක දවසේ යාළගේ අයියයි නංගිත් ඇවිල්ලා අපි සර්ප්‍රයිස් කරා. එතකොට නම් එයා අපේ ගෙදර ආවේ ඒගොල්ලෝ. අම්මා නම් දන්නේ අම්මා නිදාගෙන හිටියේ. ඊට පස්සේ එයාවත් සර්ප්‍රයිස් කරලා එයාටත් ගිෆ්ට් ගෙනල්ලා දීලා අපි කේක් කැපුවා රෑ. මට මේකත් ඇඩ් කරන්න හිතුණා ඒක දාන්න බැරි වුණා. ඉතින් අම්මට හරි සතුටුයි. ඉතින් එයාටත් සර්ප්‍රයිස් කරේ. ඔහොම ඉතින් එයාගේ බර්ත්ඩේ එකෙත් කේක් කැපුවා. අපේ අම්මගේ යාගේ ඒ කියන්නේ දෙන්නම එකම අවුරුද්දේ. අපේ අම්මට වඩා චමල්ලා අම්මා මාසෙකින් වැඩිමයි. ඉතින් දෙන්නගෙම එකම අවුරුද්දේ තමයි බර්ත්ඩේ එක. ඔහොම තමයි යාගේ බර්ත්ඩේ එකක් තිබ්බේ. හරි ඉතින් ඔන්න අපේ ගෙදර ඉතුරු ටික මේ ඊට පස්සේ ඉතින් මේ දෙන්නගේ ජෝගිය බලන්න කොහොමෝ යාට ඉතින් හිනේ සතුටේ කට්ටිය ඇවිල්ලානේ. අර එන ටික විතරයි දුරන්නේ. ඊට පස්සේ දෙන්නගේ කෝලන්ට අපි බලාගෙන ඉන්න ඕනේ දෙන්නට දෙන්න කරන දේවල් ටික. YouTube එකට දාන්න ඕනේ. ටික්සියා මෙහෙම දාන්න. පොඩි කාලේ ෆොටෝ එක දාලා. අපේ තාත්තයි අපේ වීඩියෝ බලන අපේ ෆෑන් කෙනෙක්. ඉතින් යා කියන විදිහට තමයි දැන් ඔන්න ඔය වීඩියෝ එක ගන්නෙ. හැබැයි පොඩි කාලේ ෆොටෝ එකක් නම් හොයන්න බෑ ගැලරි යන්න ඕනේ උඩටම. දැන් මේගොල්ලෝගේ දක්ෂතාවයන් ඔප්නම් වන්නේ. අන්න දැන් බලන්න ගියාලගේ විකාර ටික. මේ ඉන්නේ අම්මයි දුවයි. ඔන්න ඔය දැන් ඔළුව අත ගන්න යාවේ අම්මා. අරයා දුව හරි ඊරිසියයි අම්මා ළඟට එනවට. එයා කැමති නෑ. එයා කොහෙන් හරි පැනලා එනවා. එයාව තමයි හුරතල් කරන්න ඕනේ ගොඩක්ම. ඌබි ලස්සන. ටිකියන්න. එන්න ඉඳගන්න. ඉඳගන්න. එන්න. හා. ටිකෝ. මේ මොකද මේ කකුල? පුටි. හරි ඉතින් ඔහොම තමයි vlog එකත් එන්න කරන්නේ. ඊළඟ vlog එකේ හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ නම්